සාමාන්‍ය පෙළ විභාගයට අනිවාර්යෙන් එන ප්‍රශ්නයක් තමයි වෘත්ත චතුරස්‍ර සම්බන්ධ ගැටලුව. මේ ගැටලුව විසඳන්න නම් අපි වෘත්ත චතුරස්‍ර සම්බන්ධ ප්‍රමේයන් දැනගෙන ඉන්න ඕන. වෘත්ත චතුරස්‍ර සම්බන්ධයෙන් ඔයාලට ප්‍රමේයන් දෙකක් ඉගෙන ගන්න තියෙනවා. ප්‍රමේයන් ඉගෙන ගන්න කලින් වෘත්ත චතුරස්‍රයක් කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සෙල්ලාම ඉගෙන ගනිමු. චතුරස්‍රයක් කියන්නේ පාද 4ක් තියෙන තල රූපයක්. වෘත්ත චතුරස්‍රයක් කියන්නේ මෙන්න මෙහෙම ඒ චතුරස්‍රයේ ශීර්ෂ 4ම වෘත්තයේ මත පිහිටනවා නම් ඒ වගේ චතුරස්‍රයක් අපි වෘත්ත චතුරස්‍රයක් කියලා හඳුන්වනවා. ඒ අනුව මේ රූපේ මේ චතුරස්‍රයේ ශීර්ෂ 4ම තියෙන්නේ වෘත්තයේ මත. එහෙනම් මෙයා වෘත්ත චතුරස්‍රයක්. මේ රූපයේ චතුරස්‍රයේ ශීර්ෂ 4ම තියෙන්නේ වෘත්තයේ මත. එහෙනම් මෙයත් වෘත්ත චතුරස්‍රයක්. මේ රූපයේ ශීර්ෂ 4ම වෘත්තයේ මත පිහිටලා නැහැ. එහෙනම් මෙයා වෘත්ත චතුරස්‍රයක් නෙවෙයි. මේ රූපයේ ශීර්ෂ 4ම වෘත්තයේ මත පිහිටලා නැහැ. එහෙනම් මෙයත් වෘත්ත චතුරස්‍රයක් නෙවෙයි. අපි මේ කතා කරන වෘත්ත චතුරස්‍ර ප්‍රමේය අදාළ වෙන්නේ මෙන්න මේ වගේ රූප සඳහා පමණයි. වෘත්ත චතුරස්‍ර සම්බන්ධයෙන් තියෙන පළවෙනි ප්‍රමේය තමයි වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. ඒ කියන්නේ වෘත්ත චතුරස්‍රයක මෙන්න මෙහෙම තියෙන සම්මුඛ කෝණ දෙක එකතු කරපුවාම ඒ විශාලත්වය අංශක 180ක් වෙනවා කියන එක. එහෙනම් අපට කියන්න පුළුවන් මෙම වෘත්ත චතුරස්‍රයේ A සහ B කියන්නේ සම්මුඛ කෝණ. එහෙනම් A සහ B ගේ එකතුව සමාන වෙන්න ඕන අංශක 180ට. ඒ වගේම මේ වෘත්ත චතුරස්‍රයේ x සහ y කියන්නේත් සම්මුඛ කෝණ. එහෙනම් x සහ y ගේ එකතුවත් අංශක 180ට සමාන වෙන්න ඕන. එහෙනම් අපි මේ ආශ්‍රයෙන් ගැටලුවක් විසඳන්න බලමු. මෙන්න මෙම වෘත්ත චතුරස්‍රයේ x සහ y කෝණවල අගයන් අපෙන් අහනවා. අපි දන්නවා x සහ මෙන්න මේ අංශක 110 කියන්නේ සම්මුඛ කෝණ. එහෙනම් මේ දෙන්නාගේ එකතුව අංශක 180ක් වෙන්න ඕන. එහෙනම් අපට x ගේ අගය ගන්න පුළුවන් ධන 110 අනිත් පැත්තට අරන් ගියාම 180 ඍණ 110යි. ඒ අනුව x ගේ පිළිතුර එනවා අංශක 70ක් විදිහට. මේ වෘත්ත චතුරස්‍රයේ y සහ අංශක 80 කියන්නේ සම්මුඛ කෝණ. එහෙනම් අපට y ගේ අගය ගන්න පුළුවන් 180න් 80ක් අඩු කරලා. නම් y සමානයි 180 ඍණ අංශක 80. 180න් 80ක් අඩු වුණාම පිළිතුර 100යි. එහෙනම් අපට y සමානයි අංශක 100ක් ලෙස පිළිතුර ලැබෙනවා. වෘත්ත චතුරස්‍ර සම්බන්ධයෙන් ඉගෙන ගන්න තියෙන දෙවන ප්‍රමේය තමයි වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි කියන එක. එහෙනම් මේ වෘත්ත චතුරස්‍රයේ පාදයක් දික් කිරීමෙන් සෑදිලා තියෙන කෝණය සමාන වෙනවා එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට. එහෙනම් අපට කියන්න පුළුවන් මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා. එනවා A සහ B කෝණ සමානයි. මේ වෘත්ත චතුරස්‍රයේ A කියන්නේ බාහිර කෝණයක්. එහි අගය සමාන වෙනවා එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට. ඒ කියන්නේ ඇතුලෙන් තියෙන කෝණයට කෙලින්ම ඉස්සරහින් ඉන්න කෝණයට. ඒ අනුව A ගේ අගය වෙන්නේ අංශක 110යි. එහෙනම් අපි මේ ඇසුරෙන් ගැටලු කිහිපයක් විසඳන්න බලමු. මෙන්න මේ වෘත්ත චතුරස්‍රයේ x සහ y කෝණයන්ගේ විශාලත්වය හොයන්න තියෙනවා. මෙන්න මේ කෝණ දෙක වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ. එහෙනම් මේ දෙන්නාගේ එකතුව අංශක 180ක් වෙන්න ඕන. එහෙනම් අපට y ගේ පිළිතුර ගන්න පුළුවන් 180න් 120ක් අඩු කරලා. ඒ අනුව y සමානයි 180 ඍණ 120. 180න් 120ක් අඩු වුණාම පිළිතුර 60යි. එහෙනම් අපට y සමානයි අංශක 60ක් ලෙස y ගේ පිළිතුර ලැබෙනවා. x කියන්නේ මෙන්න මේ බාහිර කෝණයේ අභ්‍යන්තර සම්මුඛ කෝණය. එහෙනම් මේ දෙන්නා සමානයි. එහෙනම් අපට x ගේ පිළිතුර ගන්න පුළුවන් x සමානයි අංශක 80ක් ලෙස. වෘත්ත චතුරස්‍ර සම්බන්ධයෙන් 2023 සාමාන්‍ය පෙළ විභාගයේදී ආපු ගානක් තමයි මේ තියෙන්නේ. මේ ප්‍රශ්නෙන් අහන්නේ CBE කෝණය. එහෙනම් CBE
කියන්නේ මෙන්න මෙතන කෝණය. එහෙනම් මෙන්න මේ මැද ඉර නැති වුණොත් මේ තියෙන්නේ වෘත්ත චතුරස්‍රය. එහෙනම් වෘත්ත චතුරස්‍රයේ මේ තියෙන්නේ බාහිර කෝණය. එහෙනම් වෘත්ත චතුරස්‍රයක බාහිර කෝණයේ අගය සමාන වෙනවා එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට. එහෙනම් මේකේ අභ්‍යන්තර සම්මුඛ කෝණයේ අගය අංශක 70යි. එහෙනම් මේ කෝණයේ අගය අංශක 70යි. 2023 සාමාන්‍ය පෙළ විභාගයේ තවත් ගාණක් තියෙනවා වෘත්ත චතුරස්‍ර සම්බන්ධයෙන්. මේක වෘත්තයක කෝණ පාඩමේ දැනුමින් හදන්නත් පුළුවන්. ඒ වුණාට මම මේක වෘත්ත චතුරස්‍ර පාඩමේ දැනුමින් හදන විදිහ කියලා දෙන්න. මේ ප්‍රශ්නේ අහන්නේ DCB කෝණය. ඒ කියන්නේ DCB කෝණය හැදෙන්නේ මෙන්න මෙතන. මෙන්න මෙතන කෝණය තමයි අහන්නේ. මෙන්න මේ මැද ඉර නැති වුණොත් ABCD කියන්නේ වෘත්ත චතුරස්‍රය. අපෙන් අහන්නේ වෘත්ත චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණයක අගයක්. O කියන්නේ කේන්ද්‍රය නිසා අපට කියන්න පුළුවන් මෙන්න මේ OD දුර කියන්නේ අරය. ඒ වගේම OA දුර කියන්නේත් අරය. සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි. එහෙනම් මේ පාදයේ කෝණය නිර්මාණය වෙන්නේ මෙතන. මේ පාදයේ කෝණය නිර්මාණය වෙන්නේ මෙතන. එහෙනම් මේ කෝණ දෙකේ අගය සමානයි. එහෙනම් අපි මෙතනට x කියලා දැම්මොත් මෙතන අගයත් x. මෙන්න මේ ත්‍රිකෝණය සැලකුවොත් මේ ත්‍රිකෝණයේ මේ අංශක 150 කියන්නේ බාහිර කෝණයක්. එහෙනම් ත්‍රිකෝණයක බාහිර කෝණයේ අගය සමාන වෙනවා එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. එහෙනම් මේ දෙන්නාගේ එකතුව සමාන වෙනවා අංශක 150ට. එහෙනම් අපට x ගේ අගය ගන්න පුළුවන් 150 දෙකට බෙදලා අංශක 75ක් විදිහට. දැන් අපි මෙතන කෝණයේ අගය දන්නවා අංශක 75ක් ලෙස. මේ කෝණයයි කියන්නේ වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ. එහෙනම් අපි දන්නවා වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණවල එකතුව අංශක 180යි. එහෙනම් අංශක 180ෙන් මෙතන කෝණයේ අගය අඩු කරපුවාම අපට පිළිතුර ලැබෙන්නේ මෙන්න මේ තැන නිර්මාණය වෙන කෝණය. එහෙනම් අපට DCB කෝණයේ අගය හොයන්න පුළුවන් 180ෙන් 75ක් අඩු කරලා එතකොට පිළිතුර ලැබෙනවා අංශක 105ක් විදිහට. ඒ අනුව DCB කෝණයේ අගය අංශක 105යි. මේ තියෙන්නේ 2022 O level ගාන. මේ ගානේ ඔයාලට දත්තයන් විදිහට AB සමානයි AC සහ ABC කෝණයේ අංශක 40ක් විදිහට දීලා තියෙනවා. ඔයාලගෙන් අහන්නේ BDC කෝණයේ අගය. එහෙනම් අපි මේ දත්තයන් ටික රූපේ ලකුණු කරගමු. AB සහ AC සමාන නිසා අපි මේ දෙන්නා සමාන බව ලකුණු කරගමු. ABC කෝණයේ අංශක 40යි. ABC කෝණය නිර්මාණය වෙන්නේ මෙතන. එහෙනම් මෙතන අංශක 40යි. ඔයාලට පේනවා ABC කියන්නේ සමද්විපාද ත්‍රිකෝණයක්. එහෙනම් සමාන පාදවල සම්මුඛ කෝණ සමානයි. එහෙනම් මේ පාදයේ සම්මුඛ කෝණය මෙතන, මේ පාදයේ සම්මුඛ කෝණය මෙතන. එහෙනම් මේ තැන් දෙකේ හැදෙන කෝණ දෙකත් සමානයි. එහෙනම් මෙයාගේ අගේ අංශක 40යි. අපෙන් ප්‍රශ්නේ අහන්නේ BDC කෝණය. ඒ කියන්නේ මෙන්න මෙතන කෝණය. ඔයාලට පේනවා මේ තියෙන්නේ වෘත්ත චතුරස්‍රය. එහෙනම් වෘත්ත චතුරස්‍රයක මේ තියෙන්නේ එක අභ්‍යන්තර කෝණයක්. එහෙනම් මෙයාට සම්මුඛ කෝණය වෙන්නේ මෙන්න මෙතන හැදෙන කෝණය. එහෙනම් මේ කෝණ දෙකේ එකතුව අංශක 180යි. අපට පුළුවන් ABC ත්‍රිකෝණයේ කෝණ දෙකක් දන්න හින්දා මෙතන කෝණයේ විශාලත්වය හොයාගන්න. එහෙනම් මෙයත් 40යි මෙයත් 40යි නම් මේ දෙන්නාගේ එකතුව 80යි. ත්‍රිකෝණයේ කෝණ තුනේ එකතු අංශක 180ක් හින්දා 180න් මේ කෝණ දෙකේ අගය අඩු කරපුවාම අපට ලැබෙනවා මෙතන කෝණයේ අගය අංශක 100ක් විදිහට. මේ කෝණ දෙක වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ හින්දා මේ දෙන්නාගේ එකතුවත් 180ක් වෙන්න ඕන. මෙතන කෝණයේ අගය එතකොට අපට ගන්න පුළුවන් 180න් 100ක් අඩු කරලා එවිට අපට එම කෝණයේ අගය අංශක 80ක් විදිහට පිළිතුර ලැබෙනවා. ඔයාලට මේ පාඩම තේරුණා නම් මෙන්න මේ වෘත්ත චතුරස්‍රයේ x කෝණයේ අගය හොයලා පහලින් කමෙන්ට් එකක් විදිහට දාන්න.